සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සඳමාලි ප්ලාන්ට් හවුස් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මගේ මේ 7 වෙනි ප්ලාන්ට් සේල් එක. ඉතින් යාළුවනේ කියන්න හරිම සතුටුයි. මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එකේ පැල සේරම සේල් වුණා. මේ ඉතින් ඒ පැල මිලදී ගත්තු මිස්ටර් සර්ලට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සම්පූර්ණ වුණා යාළුවනේ. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාක් ස්තුතියි. බලමු යාළුවනේ අද මොනවද තියෙන පැල කියලා. අද අංක 1කින් තියෙන යාළුවනේ මේ බටර් රිද්ද එක. ඉතින් මේ වගේ මේ මද ප්ලාන්ට් එක එකත් මල් පිපිලා තියෙනවා. මේ වාල්ටද දෙන්නේ මේ ලොකු ප්ලාන්ට් තියෙන්නේ මද ප්ලාන්ට් එකත් මේ මල් පිපිච්ච. ඒක 350ට දෙනවා යාළුවනේ අංක 1. අංක 2කින් තියෙන යාළුවනේ මෙන්න මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් දෙක. මේක හරි ලස්සනයි බලන්න. අර ඉටි ගහක් වගේ එක හරිම ලස්සනයි මේක. අර ගොඩාක් අවුව මෙයාට හොඳ නෑ. අවුව වැටෙන තින් කල එක පිච්චෙනවා. ඉතින් හරිම ලස්සනයි බලන්න එයාගේ. ලස්සනයි ඒක. ඒක රුපියල් 250 යාළුවනේ. එකත් මේ මද ප්ලාන්ට් එකක් තියෙන ලොකු. ඔයාලට හරි ලස්සනට පොට් එකකට දාගත්තාම දැන් මෙයාට මේ පොට් එක මදි. ලස්සනට හදා ගන්න පුළුවන්. මේක මේ යාළුවනේ මේකත් ලස්සන ඩිසයින් එකක් ගියපු මේක කොලේ හීනි දිගයි. ඒකත් රුපියල් 300කට දෙනවා යාළුවනේ. එකක් තියෙන්නේ මද ප්ලාන්ට් එකක් තියෙන යාළුවනේ ලොකු. අංක 3ෙන් තියෙන යාළුවනේ. අංක 3ෙන් තියෙන යාළුවනේ මෙන්න මේ බෝගන්විලා ප්ලාන්ට් එක. මේක සුදු පාටින් වෙරිගේටඩ් වෙනවා. මේකේ සුදු පාට මලක් පිපිලා තියෙන්නේ. මේක නම් මල මේ කල එක දන්නේ මේ ලොකු පැල තියෙන යාළුවනේ. මේ ප්ලාන්ට් එක 380යි යාළුවනේ. ඉතින් මගෙන් පැල මිලදී ගන්න මගේ ආදරණීය යාළුවන්ට මේ නොමිලේ ප්‍රී දෙන්න මම තීරණය කළා. මෙතන ප්ලාන්ට් 4ක් තියෙනවා. මෙන්න මේ මීවන එක. මේ මීවන එක අවශ්‍ය යාළුවෙක් ඉන්නවා නම් ඉන්නන්න යාළුවනේ. මේක බර්ඩ් නෙස්ට්. මේ සිංගෝනියම් එක. මේක මේ කහ පාට මලක් පිපෙන අයිරිස් ප්ලාන්ට් එක. මේකත් මේ පෙන්නන්න මම මේ ගත්තේ යාළුවන්ට දන්නේ නැති අයට. මේක සිංගෝනියම් එකක් නෙමෙයි යාළුවනේ. මේ තියෙන්නේ වැල් කොහිල. අපි මේක හඳුන්වන්නේ වැල් කොහිල කියලා. මේකත් දිගට වැල යනවා ලස්සනට. මම මේ පොඩි ප්ලාන්ට් එකක් ස්මෝල් ප්ලාන්ට් එකක් ගෙනාවා ඔයාලට පෙන්නන්න. ඉතින් අවශ්‍ය යාළුවෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මේ ඒකත් නොමිලේ දෙන්න පුළුවන් ඔයාලට. අංක 4 යාළුවනේ තියෙන්නේ කපුරු. එකත් ලොකු පැල තියෙන යාළුවනේ. කපුරු පැලයක් ඔයාලට 230ෙන් දෙනවා යාළුවනේ අද. අංක 5ෙන් තියෙන්නේ මේ රෝස. මේක බේබි රෝස එක තැඹිලි පාට. මේ තියෙන්නේ ලා රෝස පාට. මේකත් ලා රෝස පාට ලොකු රෝස මල් හැදෙන එක මේ තියෙන්නේ. මේක යාළුවනේ වැල් රෝස එකක්. මේක මේ පොඩි බේබි රෝස జాතියක්. ඒක මේ මල රතු පාටට පිපිලා මේක පරවෙන්න කිට් වෙනකොට මෙරුන් කලර් වෙනවා. තද රතු පාට වෙනවා. මේක යාළුවනේ 450යි. මේක 400යි. මේක 370යි. ලොකු වැල තියෙන යාළුවනේ මේ. අංක 6ෙන් තියෙන යාළුවනේ ඇග්ලෝනිමා. මෙන්න මේ ඇෂ් කලර් ලස්සන මේක ඩිසයින් එකක් තියෙනවා බලන්න ලස්සනයි. ලා කහ පාට ඩිසයින් එකක් තියෙනවා ලස්සනයි. මේක බුෂ් එක පිටින් තියෙන යාළුවනේ. මේක මම කලිනුත් දුන්නා. ඉතින් ගන්න කෙනෙකුට හරි වටිනවා මේක. ලස්සනට හදා ගන්න පුළුවන් පොට් එකකට දැම්මම ලොකු. මේක දෙනවා යාළුවනේ 350ට. ඒකේ ප්ලාන්ට්ස් 3ක් තියෙනවා මේ. හොඳට මේ මුල් පද්ධතියක් තියෙන හොඳ
පැලයක්. මේකත් මේ බුෂ් එක වගේ මේ ලස්සනට තියෙනවා යාළුවනේ. මේක මේ මැග්ලෝනිමා ලිප්ස්ටික් කියලා හඳුන්වන්නේ. මේක බලන්න ලස්සන හැරිම ලස්සන එක. ලස්සන එක අවුවේ උනත් තියන්න පුළුවන් මේක. එක පැල හතරක් තියෙන යාළුවනේ. එක දෙන්නම් වලට 250ට. මේකත් ඇග්ලෝනිමා එකක්. බලන්න යාළුවනේ ඒක ලස්සන. එකත් ලස්සනට හැදිලා තියෙන්නේ. අද ප්ලාන්ට් එක. ඒකෙන් බලන්න මේ පැලේකුත් එනවා තව පොඩි. ඒක 350ට දෙනවා යාළුවනේ. මේකත් මේ වලට කට් කරගන්න උනත් පුළුවන් ලොකු පැල තියෙන්නේ. 350 යාළුවනේ. මේ ආගේ මේ මද ප්ලාන්ට් එක මම මේ මද පොට් එක පෙන්නන්න ඔයාලට තිබ්බේ. මේ වගේ ලස්සනට අර බුෂ් එක වගේ හැදෙනවා යාගේ. හරි ලස්සනයි. අංක 7න් තියෙන යාළුවනේ. මේක මේ ෆස්ට් ලව් ප්ලාන්ට් එක මේ තියෙන්නේ. මේක රතු පාට මල හැදෙන්නේ. අර ජම්බු මලක් වගේ හැදෙන්නේ හරිම ලස්සනයි. එයා රුපියල් 230ට දෙනවා යාළුවනේ. ලොකු ප්ලාන්ට් තියෙන්නේ 230ට දෙනවා යාළුවනේ. අංක 8න් තියෙන්නේ බිගෝනියාස්. මෙන්න මේක මේ මගේ මදර් පොට් එක. බලන්න යාළුවනේ යාගේ ලස්සනට පැල දාපු හැටි මේ. හරිය ලස්සනට බුෂ් එක වගේ යා හැදෙනවා. මෙන්න මේක දෙන්නේ අද ඔයාලට. මේක 250න් දෙනවා යාළුවනේ. ඒකත් පැල දෙකක් තියෙනවා අර ලොකු. දෙකක් ඕ. ලස්සනට ඒක බුෂ් එක වගේ හදා ගන්න පුළුවන් ඔයාලට. ඒක 250ට දෙනවා යාළුවනේ. අංක 8. මේකත් බලන්න යාළුවනේ මේක මම මේ ඔයාලට පෙන්නන්න තිබ්බේ වගේ මදර් පොට් එක. හරිම ලස්සනයි. එයා මම මේ හෙවනේ තිබ්බට පස්සේ ඒක හරි ගියේ නෑ. මම මේ පොඩ්ඩක් අවුවේ තිබ්බා. ඊට පස්සේ බලන්න එයා ලස්සනට මේ කොළ හරිම ලස්සනට හැදුනා මලුත් එක්ක. එයාගේ පොඩි රෝස පාට මලකුත් එනවා. ලස්සනයි. මෙයා අර හැංගින් පොට් එකක දැම්මොත් ලස්සනට මේ වැඩ වගේ එල්ලෙන පල්ලෙහාට. එයාගේ මේ ලොකු ප්ලාන්ට් එකක් මේක තියෙන්නේ. මේක දෙනවා යාළුවනේ මේ රුපියල් 200ට. මේක 50ට දෙනවා යාළුවනේ. ඉතින් 50ටත් මගේ යාළුවෝ ඉතින් ඉල්ලනවා පැල. ස්මෝල් ප්ලාන්ට් නැද්ද කියලා අහනවා. රුපියල් 100ටත් තියෙනවා යාළුවනේ දෙන්න පුළුවන්. අංක 8න් යාළුවනේ මෙයාත් ඉල්ලන්න. මෙයා 150යි. මෙයා අර වෙල්වෙට් එක. මෙයා ලස්සනට ලොකුවට හැදෙනවා. එයා 150යි. මෙයා 100ට දෙනවා යාළුවනේ. අංක 9න් තියෙන්නේ මෙන්න මේ රිබන් ප්ලාන්ට් එක. බලන්න එයා ලස්සනට මෙහෙම හැදෙනවා. මෙයා ලස්සනට ලොකු පොට් එකක දාන්න මේ බුෂ් එක වගේ ලස්සනට හැදෙනවා යාමේ. එයාගේ මෙන්න මේ ප්ලාන්ට් එක දෙනවා 150යි. එකත් පැල ගොඩාක් තියෙනවා අර. අංක 9. අංක 10න් තියෙන්නේ එපීෂියා. එයාගේ රතු පාට මලක් හැදෙන්නේ යාළුවනේ. එකෙන් මෙන්න මේක මේ දෙනවා රුපියල් 200ට. පැල 7ක් විතර තියෙන යාළුවෝ. 7ක් විතර දිනවු. මේක ලස්සනට ඔයාලට හැංගින් පොට් එකක දාන්නම හරි ලස්සනට හදා ගන්න පුළුවන්. පල්ලෙහාට මේ එල්ලෙන්න මේ. එක පැලයක්වත් කඩන්නේ නැහැ යාළුවනේ. මෙහෙම මේවනවා රුපියල් 200යි. මේ තියෙන්නේ අනිත් වර්ගේ. එකත් අද රතු පාට මල අපි පෙන්නේ යාළුවනේ එකේ. එකත් රුපියල් 200ට දෙනවා යාළුවනේ. මේ ලොකු පැල තියෙන්නේ. මේ පැලෙත් එක්ක මේවන යාළුවනේ ගන්න යාළුවට මේ පැලෙත් එක්කම දෙනවා රුපියල් 200ට. මේක මේ තව එකක්. එකෙත් රතු පාට මල අපි පෙන්නේ යාළුවනේ. ඒකත් 200ට දෙනවා. මේ පැලත් එක්ක මේවනවා යාළුවට. ලොකු පැල තියෙන්නේ මේ. එයාගේ මේ තව එකක් තියෙනවා. ලස්සනට ඔයාලට හදා ගන්න පුළුවන් එක. තනි පැලේ ගන්නවට වැඩිය යාළුවනේ මේ වගේ ගත්තාම ලස්සනට හදා ගන්න පුළුවන් හැංගින් පොට් එකක දාලා.
මේකක් දෙන යාළුවනේ මේකත් රුපියල් 200ට දෙනවා. ඒකෙත් අර වර්ග දෙකක්ම තියෙනවා ඒකේ. එකක් 200ට දෙනවා. මේ අංක 11 යාළුවනේ. ඒ මම ඔයාලට මේ පෙන්නන්නගෙන ආවේ මේ මදර් පොට් එක මගේ හරි ලස්සනයි. යා මේ මල් හැදෙන ලස්සනට. මේකේ මේ තැඹිලි පාට මල උඩින් කහ පාට මලකුත් වෙනවා. හරිම ලස්සනයි යා. එයාට නම් අවුව ගොඩක් හොඳ නෑ යාළුවනේ. උදේ අවුව තමයි හොඳ. මේ නැත්තම් දැන් මෙතන පොඩ්ඩක් උදේ මන් තියලා අවුව වැඩියලා මෙතන තියලා. ලස්සනට තියුණා නැත්තම් දැන් මේක මේ පල්ලෙහාට පාත්තලා තින්නේ ඒකයි. එයාගේ මෙන්න මේ වගේ මේ බුෂ් එක වගේ මේක දෙනවා යාළුවනේ. රුපියල් 350ට දෙනවා යාළුවනේ. පැල හතරක් තියෙනවා. තනි පැලයක් උනත් දෙන්නම් 100 ගානේ. මේක 350ට දෙනවා යාළුවනේ. අංක 11 350යි. අංක 12න් තියෙන යාළුවනේ මූන් ලයිට් ප්ලාන්ට් එක. ඉතින් ඒකෙත් ලොකු පැල තියෙන්නේ. මේ මද ප්ලාන්ට් තියෙන්නේ බලන්න යාළුවනේ යාළුවගේ මුල් පද්ධතිය. කට් මුල් දාලා තියෙන්නේ හොඳට අර ඔයාලට කට් කරලා පැලබව කරගන්නත් පුළුවන්. මෙයා දෙනවා රුපියල් 600ට. මෙයාත් ඉන්නවා යාළුවනේ මෙයා දෙනවා 550ට. හොඳ නිරෝගී පැල තියෙන්නේ. එයාත් දෙනවා 550ට. අංක 13න් තියෙන යාළුවනේ ඇටේරියා. මේක අර බොන්සායි ඇටේරියා එක මේක 350ට දෙනවා. මේක අර කුරු ඇටේරියා එක ඒකෙත් ලොකු පැල තියෙනවා නෙමෙයි. මෙයාගේ නම් මේ මලකුත් ඇවිල්ලා හැල්ලා ඒක දැන් රුපියල් 200ට දෙනවා යාළුවනේ මේ ප්ලාන්ට් එකක් දෙනවා රුපියල් 200ට. අංක 14න් තියෙන යාළුවනේ මෙන්න මේ වැල් දෙහි පැලේ. පෝච්චි දෙහි කියලා කියන්නේ මේක. වැල් දෙහි පැල. ඉතින් යාළුවනේ එකෙන් දෙන පැල. ඒක යාළුවනේ මේ 250ට දෙනවා යාළුවට. මේ තියෙන ඒ වගේ හිටොප් පැලයක් තමයි මේක මම ඔයාලට ඔයගලන්ට පෙන්නන්න තිබ්බේ. මේක ටිකක් අර අපි මේ ගේ ඉස්සරහා දොරකඩ ඉස්සරහා තියෙන එක තමයි හොඳ මේ ඇස්වහ කටවහ දෝෂ දුරු වෙනවා යාළුවනේ මේ හිටවල තිබ්බහම. ඉතින් මෙයා අර අපි ගොඩක් අවුවේ තියෙන නිසා මෙයාට දාලා තින්නේ බලන්න යාළුවනේ මේ වැඩිපුරම දාලා තින්නේ මේ කොළ දිරපු කොළ රොඩු කොම්පෝස්ට් වෙච්ච මේ දාලා තින්නේ මේ එහෙම හැදුවාම මෙයා ඊගාට වේලෙන්නේ නැහැ. ඉතින් මට දවස් 3ක් විතර වතුර නොවෙන් දාන්න බැරි වුණත් මේ බය නැහැ. මේ එයා මේ ලස්සනට තියෙන පැලේ මුකුත් වෙන්නේ නැහැ මේ කොළ රොඩු නිසා. අංක 15න් තියෙන යාළුවනේ මේ ග්‍රීන් ක්‍රොකොඩයිල් එක බලන්න එයාත් හරි ලස්සනයි. එයාගෙන් දෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා 350ට දෙනවා යාළුවනේ. එයාගෙත් අර කට් මුල් දාලා තින්නේ. මේ දැල්ලකුත් වෙනවා. හොඳට සීසන් වෙච්ච පැල තියෙන යාළුවනේ. මේ තියෙන යාළුවනේ මේ ඇසෙලියා මේ පැලයක්. බලන්න එක ලස්සන රෝස පාට මලක් හැදිලා. ඉතින් මේක මං ගත්තේ ගම්පොළ නිල්දි ප්‍රෝරා එකේ නංගිගෙන් ගෙන්න ගත්තේ. ගොඩක් ස්තුතියි නංගි. මේ වාගේ මේ පැලේ ලස්සනට මලක් හැදිලා තියෙන රෝස පාට හැදිලා තියෙන්නේ. අංක 16න් තියෙන්නේ බ්‍රොමීලියා. මේ ලස්සනට මල් පිපිලා තියෙන යාළුවනේ. මේ මල පිපිලා මෙයාගේ මේ පැල එනවා යාළුවනේ වටෙන් මේ. පැල දානවා යාගේ. මේකේ මල පිපිලා ටික කාලයක් තියෙනවා. දැන් මේක මම අරගෙනත් ගොඩක් දවස් හිටවලා මේ එයාගේ වටේට පැල දානවා. මෙන්න මේ වගේ ලස්සන මල් තියෙන මේ ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ යාළුවනේ. එකක් 300ට දෙනවා යාළුවනේ. අංක 16 අංක 17න් තියෙන යාළුවනේ මේ හයිඩ්‍රන්ජියා ප්ලාන්ට් එක. ඉතින් මේක ගොඩාම සේල් වුණා වගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එකේ ගොඩාම සේල් වෙච්ච පැලයක් තමයි මෙයා. ගොඩාම විශ්වාසයල ගත්තා.
මේ ඒකේ නම් අද මේ ස්මෝල් ප්ලාන්ට් තියෙන යාළුවනේ මේක 300ට දෙනවා. මල් ආසන්න අංක 17න් රුපියල් 300යි. අංක 18න් තියෙන යාළුවනේ මෙන්න මේක. මේකත් ලිලි වර්ගයට අයත් ප්ලාන්ට් එකක්. මෙන්න මේක මම ඔයාලට පෙන්නන්න මේ මල කඩාගෙන ආවේ. ඊයේ කඩාගෙන ආවට පෙන්නන්නේ මේ වගේ මලක් තමයි මිටරි පොඩ්ඩක් පොඩි මේ වගේ මල් පොකුරක් පිපෙන්නේ. මේ හරිම සුවඳයි. ඒ ප්ලාන්ට් එකක් ඔයාලට මේ රුපියල් 100ෙන් දෙනවා යාළුවනේ. 100ෙන් දෙනවා යා නම් ගොඩක් උස වැඩි. පූජා කරන්නත් පුළුවන් යාළුවනේ මල්. අංක 19න් තියෙන යාළුවනේ මෙන්න මේ white tea plant එක. මේක ඔයාලට රුපියල් 200ෙන් දෙනවා. මේ ඒකේ මේ මලකුත් එනවා මේ. මල් පොට්ටුවක් තියෙනවා. රුපියල් 200ෙන් දෙනවා යාළුවනේ ඒක. අංක 20ෙන් මෙන්න මේක තියෙන යාළුවනේ. එයාත් හරි ලස්සනයි. මේ පැත්ත මේ බලන්න. ලස්සනයි හරිම. එයාගෙත් අර වෙඩිගේටඩ් වෙන ගතියක් තියෙන කොළේ අනිත් පැත්තේ. මේ කහ පාටට දා කොළ පාට හුරු හරිම ලස්සනයි යා. මේ ප්ලාන්ට් එක දෙනවා යාළුවනේ රුපියල් 200ට. එයාගේ ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒක 200ට දෙනවා යාළුවනේ. මේක රුපියල් 100ට දෙනවා. අංක 20ෙන් ඉල්ලන්නේ ඒක. ඉතින් යාළුවනේ ඔයාලා සොයන ආස කරන මල් පැල මගේ ප්ලාන්ට් සේල් එකේ තියෙනවා නම් මිල සාධාරණයි කියලා හිතෙනවා නම් 078යි 98යි 63යි 530 මගේ WhatsApp නම්බර් එකට අවශ්‍ය ප්ලාන්ට්ස් වල නම්බර් සඳහන් කරලා මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීලා ඉක්මනින් පැලවෙන් කරගන්න කියලා ආදරයෙන් ඉල්ලනවා යාළුවනේ. මගේ 6 වෙනි ප්ලාන්ට් සේල් එකේ හිතා ගන්න බැරි තරමට මල් පැල සේල් වුණා යාළුවනේ. ආයෙමත් සේල් එකක් කරන්න පරක්කු වුණෙත් ඒකයි. මං ගැන ඔයාලා තිබ්බ විශ්වාසය මට ලොකු ශක්තියක් වුණා. නිරන්තරයෙන් මා සමග රැඳෙමින් පොඩි හරි අසනීපයක් වුණත් මං ගැන සොයා බලමින් මාව දිරිමත් කරපු ආදරණීය මගේ යාළුවන්ටත් මගේ ප්ලාන් සේල් 6ක් පුරාවටම පැලමිලදී ගත්ත මිස්ලා සර්ලටත් ගොඩාක් ස්තුතියි. තවත් ලස්සන ප්ලාන් සේල් එකක් අරගෙන ඔයාලා නිවසට ඉක්මනින් එන්නයි යාළුවනේ. සතුටින් පරිස්සමින් ඉන්න.